Royalan Enterprises. Welcome to Royal Enterprises YouTube channel. අපි අද කතා කරන්න යන්නේ ජපානයේ වාහනයක් ලංකාවට ගෙන්නන්න හරියටම කොහොමද කියන එක ගැන. අවුරුදු 10කට වැඩි පළපුරුද්දක් එක්ක Royal Enterprises අපි මේ වෙද්දී වාහන ගෙන්වීමේ කලාවේ ප්‍රමුඛ ස්ථානයේ රැඳී ඉන්නවා. ඔය කාලේ වාහනයක් ගෙන්නන්න කලින් අනිවාර්යයෙන්ම බලන්න ඕන දෙයක් තමයි වාහනය ගෙන්නන ආයතනය මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි. එහෙම නැත්නම් ගරාජ් නම්බර් එකක් තියෙන ආයතනයක්ද කියන එක ගැන. හරි අපි දැන් බලමු වාහනයක් කොහොමද හරියටම ජපානයෙන් ලංකාවට ගෙන්නන්නේ කියන එක. Royal Enterprises අපි මේ වැඩේ කරන්නේ මුලින්ම ලක්ෂ 5ක ඇඩ්වාන්ස් එකක් ඔයගොල්ලන්ගේ ගන්නවා. ඊට පස්සේ ලයිව් ඔප්ෂන් එක චෙක් කරලා ඔයගේ කැමැත්ත අවශ්‍යතාවයත් එක්ක තමයි අපි වාහනයක් වෙන් කරගන්නේ. ඒතකොට ලයිව් ඔප්ෂන් එකක් කියන්නේ මොකක්ද? අපි අපේ සේවාදායකයන්ට මේ ලයිව් ඔප්ෂන් එක පිළිබඳව හඳුන්වා දීමක් කරන්න ඕනේ. ඔප්ෂන් එක කියන්නේ මිල ගණන් එක තමයි වාහනයක මිල තීරණය වෙන්නේ. ඒකට සාමාන්‍යයෙන් වාහනේ ග්‍රේඩ් එක ඒ වගේම මොඩල් එක වගේ දේවල් බලපාන. සාමාන්‍යයෙන් වැගනාර් එකක් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් වැගනාර් එක FX මොඩල්, ZX මොඩල් වශයෙන් මොඩල්ස් කීපයක්ම තියෙනවා. ඉතින් මේ මොඩල් එකෙන් මොඩල් එකට වෙනස් වෙද්දී වාහනේ මිල ගණන් වෙනස් වෙනවා. ඒ වගේම තමයි ඔප්ෂන් කාඩ් එකේ වාහනේ ග්‍රේඩ් එක. මේ ග්‍රේඩ් එක වැඩි වෙන වාහනේ කන්ඩිෂන් එක වැඩි වෙනවා. ඒ වගේම තමයි ග්‍රේඩ් එක අඩු වෙන වාහනේ කන්ඩිෂන් එකත් අඩු වෙනවා. ඒ වගේම වාහනේ ඉන්ටීරියර් එකත් අපිට AB වශයෙන් දැක් ගන්න පුළුවන් ඔප්ෂන් කාඩ් එකේ. ඒ වගේම තමයි අත්‍යවශ්‍ය දෙයක් විදිහට ඔප්ෂන් කාඩ් එකේ අපිට බලා ගන්න පුළුවන් වාහනේ රිප්ලේස්මන්ට් මොනවා හරි කරලාද අන්න ඒ දේවල් උනත් ඔප්ෂන් කාඩ් එකේ අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඕගොල්ලෝ බලන අනිවාර්ය දෙයක් තමයි වාහනේ මයිලේජ් එක. වාහනේ හරියම මයිලේජ් එක බලා ගන්නත් මේ ඔප්ෂන් කාඩ් එක අපිට උදව් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔප්ෂන් කාඩ් එක චෙක් කරලා අපි ඔයාලට ගැළපෙන වාහනයක් ඔප්ෂන් එකෙන් මිලට ගන්න කටයුතු සූදානම් කරලා දෙනවා. ඊට පස්සේ අපි ඉන්වොයිස් එකක් බැංක් එකට ලබා දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන වාණිජ්‍ය බැංකුවක් කරා LC එකක් ඕපන් කරගන්න ඕනේ. ඒ වගේම TIN නම්බර් එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ ආදායම් වතු අංකයක්. මේ විදිහට අපි ડોකියුමන්ට්ස් ටික හදාගත්තාට පස්සේ ක්ලියරින් ડોකියුමන්ට්ස් ටිකක් අවශ්‍ය වෙනවා. ඒ සියල්ලම අපේ ක්ලියරින් ඔෆිස් හරහා ඔයගොල්ලන්ට කරගන්න පුළුවන්. මේ විදිහට වාහනේ සිලෙක්ට් කරගෙන මේ ඔක්කොම වැඩ ටික කරගත්තට පස්සේ අපි එහෙන් වාහනේ මෙහෙට ගෙන්නන්න ප්‍රොසෙස් එකට එන්න වෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් දින 14ක් වගේ කාලයක් ඇතුළත ලංකාවට වාහනේ එනවා. ඊට පස්සේ වාහනයට අදාළව తాවකාලිකව පාවිච්චි කරන්න පුළුවන් ගරාජ් නම්බර් ප්ලේට් එක අපි ඔයගොල්ලන්ට ලබා දෙනවා. ඊට පස්සේ RNV එකේ ඔයාගේ වාහනේ ලියාපදිංචි කරගන්න ඕනේ. Royal Enterprises අපි විසින් ඒ සඳහා අවශ්‍ය සියලුම පියවරවල් ටික ගන්නවා. ඒ වගේම තමයි අපේ Royal Enterprises YouTube channel එක subscribe කරලා තියාගන්න, like කරන්න, share කරන්න, අනිත් අයටත් බලාගන්න. ඒ වගේම තමයි අපේ අනිත් social media links ටික පහළ description එකේ දාලා තියෙනවා. ඒ ටිකත් follow කරලා touch එකේ ඉන්න ගොඩාක් updates වලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි අදට නවතිනවා. තවත් දවසක හම්බෙමු මේ වගේ වටිනා වීඩියෝ එකකින්. ඉතින් එන්න.